සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද මම මේ වීඩියෝ එක ගෙනාවේ ඉතාමත් අඩු වියදමකින් කොහොමද චූටි පැල හදාගන්නේ කියලා. පොට් එක තමයි මම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ. මේ තියෙන්නේ යෝගට් කප්. ඉතින් මට චූටි බබෙක් ඉන්නවා. එයාට යෝගට් කනවා වැඩිපුර. ඉතින් ඒ කප් අහක දාන්නේ නැතුව ඉතින් මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. මේ තියෙන මගේ සීඩ් පැල. මේ තමයි ඇත්තටම මගේ පළවෙනි සීඩ් පැල ටික. ඉතින් හරිම ආසාවෙන් තමයි මේ ටික හදාන්නේ. හරිම නිරෝගීව හරිම ලස්සනට හැදිලා තියෙනවා. ඔයාලට මම දන්නවා ඉතින් මේ ව්‍යාපාරයේ නියැලෙන කට්ටිය ගොඩක් අම්මලා ඉන්නවා. පොඩි බබාලත් එක්ක. ඉතින් ඔයාලත් මේ යෝගට් කප් අහක දාන්න නැතුව ඔයාලටත් පුළුවන් නම් මේ ක්‍රමය අත්හදා බලන්න. ඇත්තටම පෝච්චි මෝනි නෑ. හොඳට හැදෙනවා. ඔයාලට පේනවා ඇති. හරිම නිරෝගීව මේ පැල ටික හැදිලා තියෙනවා. ඉතින් ඔයාලට පුංචි අදහසක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඇත්තටම ලොකු වියදමක් නෑ.